ආයිබවන් කම්පියුටර් නෙට්වර්ක්ස් පාඩම් මාලාවේ අපේ 3 වෙනි වීඩියෝ එකට හැමෝමම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නෙට්වර්ක් එකකේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි සිග්නල්ස්. හැබැයි බය වෙන්න එපා. මේක හරිම සරලයි. අපි මුල ඉඳන්ම 0 එකේ ඉඳන්ම පටන් ගමු. හොඳයි. මෙහෙම දෙයක් වෙලා තියෙනවද? ෆෝන් එකේ කතා කර ඉන්නකොට එකපාරටම සිග්නල් බාස් ටික අඩු වෙනවා, කෝල් එක කට් වෙනවා, ඉන්ටර්නෙට් ස්ලෝ වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා හිතලා තියෙනවද? හරි, අද මේ පාඩම ඉවර වෙද්දී ඔයාලටම තේරෙයි ෆෝන් එකේ සිග්නල් බාර් එක උඩ පහළ පනින්නේ ඇයි කියන රහස. ඉතින් අද අපි මුලින්ම බලමු මේ සිග්නල්ස් කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපි මේ සිග්නල් එකක තියෙන මූලික ලක්ෂණ ටික හරියට වාහනයක පාර්ට්ස් ගලවලා බලනවා වගේ එකින් එක බලමු. අන්තිමටම අපි බලනවා මේ සිග්නල් එකක් පාරේ යනකොට, ඒ කියන්නේ කේබල් එකක හරි වාතයේ හරි යනකොට ඒකට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද කියලා. හරි, එහෙනම් අපි පළවෙනි කොටස. හිතන්නකෝ ඔයාලා යාළුවෙක්ට WhatsApp මැසේජ් එකක් යවනවා කියලා. ඔයාලා ටයිප් කරන මැසේජ් එක තමයි ඔයාලගේ data. හැබැයි ඒ data එකට තනියම යන්න බෑ නේද? ඒක අරගෙන යන්න කවුරු හරි ඕන. අන්න ඒ වගේ අපේ data අරගෙන යන postman එහෙම නැත්නම් වාහනේට තමයි අපි signal එකක් කියලා කියන්නේ. අපි හරියටම කිව්වොත් සිග්නල් එකක් කියන්නේ ට්‍රාන්ස්මිෂන් මීඩියම් එකක් හරහා, ඒ කියන්නේ කේබල් එකක් හරි වාතය හරි හරහා ඉන්ෆර්මේෂන් ගෙනියන්න පාවිච්චි කරන ශක්තියක්. මේවා විවිධ විදි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගෙදරට එන TV කේබල් එක ඇතුලේ යන්නේ ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස්. ඔයාලා දන්න ෆයිබර් ඔප්ටික් කේබල් එකක් ඇතුලේ යන්නේ ආලෝක සංඥා, ඒ කියන්නේ ලයිට් සිග්නල්ස්. එහෙමත් නැත්නම් ඔයාලගේ ෆෝන් එක ටවර් එකට කතා කරන්නේ මයික්‍රෝවේව් සිග්නල්ස් වලින්. මේ data ගමන් කරන්නේ මෙන්න මේ වගේ රැල්ලක් උඩ නැගිලා. අපි මේවට කියනවා ඇනලොග් සිග්නල්ස් කියලා. දැනට අපි හිතමු මේ තියෙන්නේ කිසිම අවුලක් නැති හරිම ලස්සන පර්ෆෙක්ට් රැල්ලක් කියලා. අපි මේක අපේ මොඩල් එක විදිහට තියාගෙන ඉස්සරහට යමු. හොඳයි, දැන් තමයි නේම වැඩේ තියෙන්නේ. අපි දැන් මේ සිග්නල් කියන වාහනේ එන්ජින් එකේ ඇනමුරිච්ච ගලවලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ ප්‍රොපර්ටිස් ටික හරියට තේරුම් ගත්තොත් නෙට්වර්ක් වලේ ගොඩාක් සංකීර්ණ දේවල් හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හරි, පළවෙනිම ප්‍රශ්නේ මේ සිග්නල් එකේ තියෙන පවර් එක, ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක අපි මනින්න කොහොමද? සමහර වෙලට මේ රැල්ලේ උස්ස දිහා බලලා එක කියන්න පුළුවන් වෙයිද? පොඩක් හිතන්න බලමු. ඔව්, ඒක තමයි උත්තරේ. අපි ඒකට කියනවා ඇම්ප්ලිටියුඩ් කියලා. හිතන්නකෝ මුහුදේ එන රැල්ලක් ගැන. රැල්ල නිච්චර උසද ඒකේ පවර් එක එච්චර වැඩි නේද? අන්න ඒ වගේ තමයි. ඇම්ප්ලිටියුඩ් එකෙන් කියන්නේ සිග්නල් එකේ සයිස් එක. එමත් නැත්නම් ඒකේ ස්ට්‍රෙන්ත් එක. ඇම්ප්ලිටියුඩ් එක වැඩි නම් සිග්නල් එක ගොඩක් පවර්ෆුල්. මේ රූපේ බලන්නකෝ. මැද තියෙන ඉරේ ඉඳලා උඩම තැනට තියෙන උස තමයි ඇම්ප්ලිටියුඩ් එක. උස වැඩි නම් සිග්නල් එක ස්ට්‍රොං. උස අඩු නම් සිග්නල් එක වීක්. හරිම සිම්පල්. ඔච්චරයි. හරි, ඊළඟදී මේ රැල්ල එක සම්පූර්ණ රටාවක්, අපි ඒකට කියනවා සයිකල් එකක් කියලා. අන්නේ සයිකල් එක සම්පූර්ණ වෙන්න යන කාලයට අපි කියන විශේෂ නම මොකද්ද? අපි ඒකට කියනවා පීරියඩ් කියලා. ඉංග්‍රීසි වල කැපිටල් T අකුරෙන් තමයි රෙප්‍රසන්ට් කරන්නේ. මේ බලන්න, රැල්ල මෙතනින් පටන් අරගෙන උඩටම ගිහින් පල්ලෙහාටම ඇවිත් ආයෙත් පටන් ගත්ත මට්ටමටම එනවා. අන්නේ සම්පූර්ණ ගමනට ගත වෙන කාලය තමයි පීරියඩ් එක කියන්නේ. දැන් අපි කතා කරන්නේ හරිම වැදගත් සම්බන්ධයක් ගැන. ඒ තමයි ෆ්‍රීකවෙන්සි සහ පීරියඩ්. මේක හරියට වේගයයි කාලයයි වගේ. ඔයාලා වේගෙන් ගියොත් ගමනට යන කාලය අඩු වෙනව නේද? අන්න ඒ වගේ රිලේෂන්ෂිප් එකක් තමයි මෙතනත් තියෙන්නේ. හොඳට හිතලා බලන්න, එක සයිකල් එකක් ඉවර වෙන යන කාලය, ඒ කියන්නේ පීරියඩ් එක අඩු වුණොත්, ඒ කියන්නේ රැල්ල වේගවත් වුණොත්, තත්පරයක් ඇතුලේ ඒ වගේ සයිකල්ස් ගොඩක් යනවද නැත්නම් ටිකක්ද යන්නේ? හරි. උත්තරේ තමයි සයිකල්ස් ගොඩක් යනවා. අන්න ඒකට තමයි අපි ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ. ෆ්‍රීකවෙන්සි කියන්නේ තත්පරයකට සම්පූර්ණ වෙන සයිකල්ස් ගණන. ඔයාලා FM රේඩියෝ අහනකොට 99.6 MHz කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන තමයි. ඒක මනින ඒකකය, ඒ කියන්නේ යුනිට් එක තමයි hertz. එහෙමත් නැත්නම් H. මේ දෙක අතර තියෙන සම්බන්ධය හරිම සිම්පල් ෆෝමියුලා එකකින් අපිට ලියන්න පුළුවන්. ෆ්‍රීකවෙන්සි, ඒ කියන්නේ F සමානයි 1 බෙදීම පීරියඩ්, ඒ කියන්නේ T. මේ ෆෝමියුලා එක ඔයාලගේ පොතේ රතු පෑනෙන් කුටු කරලා තියාගන්න. F = 1/T. විභාගවලට මේකෙන් ගණන් එනවා.
හරි. එහෙනම් එක්සෑම් එකට එන විදිහේ ගානක් හදලා බලමු. හිතන්න T ඒ කියන්නේ පීරියඩ් එක. තප්පර 0.5යි. අපෙන් අහන්නේ F ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එක කීයද කියලා. අපේ මැජික් ෆෝමියුලා එක මොකද්ද? F = 1/t. හරි. දැන් අපි T ට 0.5 ආදේශ කරමු. එතකොට F = 1/0.5. එක 0.5න් බෙදුවම කීයද? 2යි. ඉතින් උත්තරේ 2 Hz. ඒ කියන්නේ තප්පරයකට සයිකල්ස් දෙකක් වෙනවා. ලේසි නේද? මෙච්චර වෙලා අපි කතා කළේ පොතේ තියෙන විදිහේ කිසිම අවුලක් නැති පර්ෆෙක්ට් සිග්නල් එකක් ගැන. හැබැයි ඇත්ත ලෝකයේදී සිග්නල් එකක් කේබල් එකක් හරහා හරි වාතය හරහා හරි යනකොට ඒකට මොනවද වෙන්නේ? අපි දැන් ඒ ගැන බලමු. මෙතන වම් පැත්තේ තියෙන්නේ අපේ පර්ෆෙක්ට් සිග්නල් එක. දකුණු පැත්තේ තියෙන්නේ ඇත්තටම වෙන දේ. පේනව නේද? සිග්නල් එක දුරේ යන්න ඒකේ ස්ට්‍රෙන්ත් එක, ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ් එක ටික ටික අඩු වෙලා යනවා. අප මේකට කියනවා ඇටුනුවේෂන් කියලා. මතකද මම පාඩම පටන් ගද්දිම ඇහුවා ෆෝන් එකේ සිග්නල් බෑ අඩු වෙන්නේ ඇයි කියලා? අන්න උත්තරේ. ඒ වෙන්නේ මේ ඇටුනේෂන් එක නිසා තමයි. ඉතින් සිග්නල් එක මෙහෙම දුර්වල වෙලා මෙරිලා යන්න දෙන්න බෑනේ. මොකද එතකොට සොලියුෂන් එක. ඒකට අපි පාවිච්චි කරනවා ඇම්ප්ලිෆයර්ස්. ඇම්ප්ලිෆයර් එකකින් කරන්නේ හරියට මැරෙන්න යන සිග්නල් එකකට සලයින් එකක් දෙනවා වගේ වැඩක්. ඒකෙන් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක, ඒ කියන්නේ පවර් එක ආයෙත් බූස්ට් කරලා ස්ට්‍රෝං කරනවා. සිග්නල් එකකට වෙන තව කරදරයක් තමයි නොයිස් කියන්නේ. නොයිස් කියන්නේ අපේ සිග්නල් එකත් එක්ක මික්ස් වෙන අපිට අනවශ්‍ය බාහිර සිග්නල්ස්. හරියට ඔයාලා ෆෝන් කෝල් එකක ඉන්නකොට පස්සෙන් වෙන සද්ද ඇහෙනවා වගේ, එහෙම නැත්නම් රේඩියෝ එකේ එන කිරිලි සද්ද වගේ. මේ නොයිස් එක වැඩි වුණොත් අපේ ඔරිජිනල් ඩේටා එක හරියටම මොකක්ද කියලා තේරුම් ගන්න බැරිව යනවා. හොඳයි. එහෙනම් අපි ඉක්මනට බලමු අද ඉගෙනගත්ත දේවල් මතකද කියලා. සිග්නල් කියන්නේ මොකන්ද? ඩේටා අරගෙන යන රැල්ල. ඇම්ප්ලිටියුඩ් ඒකේ ස්ට්‍රෙන්ත් එක නැත්තම් උස. පීරියඩ් එක සයිකල් එකකට යන කාලය. ෆ්‍රීකවෙන්සි තත්පරයකට යන සයිකල්ස් ගාන. ඇටිනියුේෂන් සිග්නල් එක වීක් වෙන එක. නොයිස් අනවශ්‍ය බාධා. ඔක්කොම හරි නේද? හරි. බලමු තේරුණාද කියලා. මේ රූපයේ ඒ අකුරෙන් දක්වන්නේ මොකක්ද? පොඩ්ඩක් හිතන්න. හරි, හිතුවද? උත්තරේ තමයි ඇම්ප්ලිටියුඩ්. හරි කිය හැමෝටම සුබ පැතුම්. දෙවෙනි ප්‍රශ්නය සිග්නල් එකක් තත්පර එකකදී සයිකල්ස් 10ක් යනවා. එහෙනම් ෆ්‍රීකවෙන්සි එක කීයද? තත්පරයකට යන සයිකල්ස් ගාන තමයි ෆ්‍රීකවෙන්සි. ඉතින් උත්තරේ 10 Hz. හරි. දැන් පීරියඩ් එක හොයන්න බලන්න. අර F = 1/t ෆෝමියුලා එක පාවිච්චි කරන්න. හරි බලමු. T සමානයි F බෙදීම 1 එතකොට T = 1/10. ඒ කියන්නේ උත්තරේ තත්පර 0.1යි. හරි ගියාද? හොඳයි. එහෙනම් දැන් අපි සිග්නල් එකක මූලික ඇනටොමි එක දන්නා. ඒත් අසල් ප්‍රශ්නේ මේකයි මේ රැල්ලේ උස්සයි වේගයයි කන්ට්‍රෝල් කරලා කොහොමද අපි A B C වගේ අකුරෝ එහෙම නැත්නම් ෆොටෝ එකක් වීඩියෝ එකක් යවන්නේ? ඒ මැජික් එක ගැන අපි ඊළඟ පාඩමෙන් කතා කරමු. අදට සම්බන්ධ වුණ හැමෝටම ගොඩක් ස්තුතියි.